දැන් අපි පනතේ දෙවෙනි කොටස විදිහට අපි සාකච්ඡා වෙන්නේ නැත්නම් නීති විදිහට අපි සාකච්ඡා වෙන්නේ. වාහනේ මෙහෙම යනවා නම් පිටිපස්සෙන් එන එක්කෙනා වාහනේ ඉස්සර කරනවා නම් ඒ ඉස්සර කරන කෙනාට ඔබ අනිවාර්යයෙන්ම තමා පසු කර යන්නට තමා පසු කර යාම සඳහා පුළුවන් තරම් ඉක්මනින් පසු කර යාම සඳහා ඔබ ඉඩ සපයා දිය යුතුමයි. ඒකට හේතුව තියෙන්නේ ඒකේ විදිහට තමයි. මොකද හේතුව තමාම මෙහෙම යද්දී කතාව ගැන ඉස්සර කරගෙන යන ගමන් එයාට ඒ සමාන්තරව වේගය වැඩි කරොත් වෙනම පොලිස් දල නීති සංග්‍රහයේ තියෙනවා සමාන්තර ධාවනය ඔබට කරන්න බෑමයි. ඒ කියන්නේ ඒකේ තේරුම ඉස්සරහින් වාහන තව එනවා කඳු පල්ලම් තියෙන්න පුළුවන්. හරිද? ඒ කතන්දර සලකා බලලා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. තමන් පසු කර යන කෙනාට පුළුවන් තරම් ඉක්මනට ඉඩ සපයා දිය යුතුයි තමාට පසු කර යාම සඳහා. එතකොට අපි නැවත වරක් හැමතිස්සෙම අපිට කලින් කතා කරපු ඒවා වෙනවා. ඒ අවස්ථාවේදී ඔයා මොකද කරන්න ඕනේ? වම් පස කිට්ටුව ධාවනය කළ යුතුයි. ඒක පළවෙනි නීතිය. ප්‍රථම දෙවෙනි නීතිය තමා පසු කර යන්නාට පුළුවන් තරම් ඉක්මනට ඉස්සර කිරීම සඳහා තමා පසු කර යාම සඳහා තමන් ඉඩ සපයා දිය යුතුයි.